හරි ළමයි අපි බලමු පළවෙනි ප්‍රශ්නය. බහිස්රාවී ද්‍රව්‍යයක් වන යූරියා නිපදවන්නේ. නිවැරදි පිළිතුර තමයි අංක 2 අක්මාව. අපි බලමු දැන් මේ බහිස්රාවී ද්‍රව්‍ය කියන්නේ මොනවද? ඒවා හැදෙන්නේ කොහොමද? අන්න ඒ පිළිබඳව මේ ප්‍රශ්නේ වටපිටාව ගැන පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු. අපි දන්නවා ජීවී සෛල තුල සිදුවන සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියාවලට අපි කියන්නේ පරිවෘත්තීය ප්‍රතික්‍රියා. ඒකට උදාහරණයක් විදිහට අපි ගත්තොත් සෛලීය ශ්වසනය කියන්නේ පරිවෘත්තීය ප්‍රතික්‍රියාවක් තමයි. මේ පරිවෘත්තීය ප්‍රතික්‍රියාවලදී නිපදවන නිෂ්ප්‍රයෝජන එක්කෝ විෂසහිත දේහයෙන් බැහැර කරන්න ඕනේ ද්‍රව්‍ය තමයි මේ බහිස්රාවී ද්‍රව්‍ය කියලා අපි කියන්නේ. උදාහරණයක් විදිහට කාබන් ඩයොක්සයිඩ් ඊට පස්සේ යූරියා යූරික් අම්ලය වගේ ඒවා තමයි මේ බහිස්රාවී ද්‍රව්‍ය වලට උදාහරණ අපිට දෙන්න තියෙන්නේ. අපි බලමු පළවෙනි පිළිතුර. වකුගඩු කියලා තියෙනවා. වකුගඩු වල අපි දන්නවා යූරියා ඉවත් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම අපි දන්නවා යූරියා ඉවත් කරන තවත් මොනවද තියෙන අවයව? සමමගින්ද යූරියා ඉවත් කරනවා කියලා අපි දන්නවා. දෙවෙනි පිළිතුර තමයි අක්මාව නිවැරදි පිළිතුර. අක්මාවේදී තමයි යූරියා නිපදවීම සිද්ධ වෙන්නේ. අපි දන්නවා තව අක්මාවේදී මොනවද හැදෙන්නේ? පිත නිපදවන්නේත් අක්මාවේදී. හොඳට මතක තියාගන්න ඕනේ ළමයි පිත නිපදවන්නේ පිත්තාශයේ නම් නෙමෙයි. පිත්තාශය වෙන්නේ පිත ගබඩා කර තබා ගැනීමක් පිත්තාශයේ වෙන්නේ. තුන්වෙනි පිළිතුරට තියෙනවා මුත්‍රාශය කියලා. මුත්‍රාශයේදී අපි දන්නවා මුත්‍රා පහ කරනතුරු తాවකාලිකව ගබඩා කර තබා ගැනීමක් තමයි මේ මුත්‍රාශයේ සිද්ධ වෙන්නේ. හතරවෙනියට අපිට දීලා තියෙනවා වුක්කාණුව. අපි දන්නවා ළමයි වුක්කයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය තමයි වුක්කාණුව. ඒක අන්වික්ෂීයයි. ඒ කියන්නේ අපිට පියවි ඇසින් වුක්කාණුව පේන්නේ නැහැ. අපි දන්නවා වුක්කාණුව වෙන්නේ මොකද්ද? පියවර තුනක් තියෙනවා. අතිපරිශ්‍රාවණය, වරණීය ප්‍රතිශෝෂණය, ශ්‍රාවය කියලා මේ පියවර තුනක් ඔස්සේ මුත්‍රා පෙරීමේ කාර්යය තමයි මේ වුක්කාණුව වල සිද්ධ වෙන්නේ. ඒ හින්දා හරි උත්තරේ තමයි අංක 2 අක්මාව. අක්මාවේ තමයි යූරියා නිපදවන්නේ.